අපේ රටේ හැදෙන රටේදී අතින් කඩාගෙන කන්න මුස්ලිම් ගම්මානයකට ගිහිල්ලා අපේ ජීවිතේට අපිට ලැබුණු අත්දැකීම් බෙදාගමුද? රටේ ඉඳි කන්න ගියාට අපි මේ මුස්ලිම් පල්ලියටත් ගියා. අනේ මේ පල්ලියේ නම මට මතක නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. උසට මහතට රැවුල වවාගෙන ඉන්නකොට මට කතා කරන්නත් බය හිතුණා එයාලත් එක්ක. අනේ එහෙම නෑ. ඒ මුස්ලිම් මිනිස්සු හරිම හොඳයි. හරිම ආදරණීයයි. නොදන්න ගමකට ඇවිල්ලා ඉන්න අමුත්තන්ට වගේ නෙමෙයි අපිට සැලකුවේ. සහෝදර සහෝදරියන්ට වගේ. මේ පල්ලිය ඇතුළට ගියාම ඒකේ ඇතුළේ ඉන්න අයත් ඒ වගේ. හරිම ආදරණීය විදියට තමයි අපිට සැලකුවේ. මේ මුස්ලිම් පල්ලියට ගැහණු පිරිමි දෙගොල්ලන්ටම යන්න පුළුවන්. පිළිවෙලට සංවරම ඇඳුමක් ඇඳගෙන. එයාලගේ ඇඳුම අඳින්න ඕනේ කියලා නීතියක් නැහැ. මේ පල්ලියේ මේ පාරවල් වල හිටෝලා තියෙන රට ඉඳිවල පළදාව නෙලද්දි ලොරියකින් ඇවිල්ලා කඩාගෙන යනවලු. එන ඔක්කොටම නිකන්ලු රට ඉඳි දෙන්නේ. අනේ ඉතින් දුකක මහත කියනවා. අපි රටේ ඉඳි කන්න ගිය දවසට කලින් දවසේ තමයි රටේ ඉඳි කඩලා තියෙන්නේ. ඒ වුණාට එතන හිටිය මුස්ලිම් සහෝදරයෙක් කලින් දවසේ එයාට හම්බෙච්ච රටේ ඉඳි ටික අපිට ගෙනල්ලා දුන්නා. මම කලින්ම කිව්වනේ එයාලා අපිට සැලකුවේ ආගන්තුකයන්ට වගේ නෙමෙයි සහෝදරයන්ට වගේ. රටේ ඉඳි ගෙඩියක් කෑවේ එදා තමයි. අනිත් දවසට ඉතින් කන්නේ පැකට් කරලා තියෙනේවනේ. ඇත්තට මේ රටේ ඉඳි වල මාරම රසක් තිබුණේ. අපි වෙන්ද කණේවට වඩා රටේ ඉඳි කාලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ රස. රටේ ඉඳි කියන්නේ පළතුරක් වගේම දිව්‍ය ඖෂධයක්. රට ඉඳිවල ಗುಣ කියන්න ගියොත් මේ වීඩියෝ එක හෙන දිග වෙනවා. ඒක නිසා මම දෙකක් තුනක් කියන්න කැමති අයට, මුත්‍රා රෝග තියෙන අයට, ලිංගික ගැටලු තියෙන අයට, උෂ්ණය අධික අයට, ඇයි දියවැඩියාව තියෙන අයට සීනි වෙනුවට ආහාරයට ගන්න පුළුවන් රටේ ඉඳි. අපි ලංකාවේ ගොඩක් තැන්වල ට්‍රැවල් කරන නිසා අපිට එක එක පළාත්වල මිනිස්සුන්ගේ අත්දැකීම් ලැබෙනවා. මඩ කලපුවේ ට්‍රැවල් කරන්න ගිය වෙලාවේ රටේ ඉඳි කන්න ඕන වෙලා තමයි අපි කාත්තන්කුඩි මුස්ලිම් ගම්මානයට ආවේ. අපේ ජීවිතේට ලැබුණු ලොකුම අත්දැකීම තමයි මේ හැම ගම් පළාතකම ඉන්න මිනිස්සු හරිම හොඳයි. ඒත් ප්‍රශ්නකට තියෙන්නේ අපේ භාෂාව. සමහර පළාත්වල භාෂා අපිට බෑ. අපේ භාෂාව එයාලට බෑ. අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එයාලට හිතෙන්න පුළුවන් අපි නරකයි. සමහර තැන්වලදී එයාලා කියන දේ තේරෙන්නේ නැති වුණාම අපිට හිතෙන්න පුළුවන් එයාලා නරකයි. අන්න ඒ වගේ දේවල්. අපේ රටේ අන්නේ භාෂා ප්‍රශ්න තියෙන නිසා ඒවායෙන් හොඳට ප්‍රයෝජන ගන්න කට්ටියකුත් ඉන්නවා. මේ වීඩියෝ එකේ මම දාලා තියෙන්නේ මගේ අදහස්නේ. ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපුවා ඔයා කැමති නම් මගේ අනිත් වීඩියෝස්ත් බලන්න. ඖෂධ 60ක් දාලා 100% ස්වභාවිකව හදන hair oil එකක් මම සෙල් කරනවා. විතරක් නෙමෙයි ලස්සනට ඉන්න කැමති ගර්ල්ස්ට, බේබි ගර්ල්ස්ට ගොඩාක් අවශ්‍ය වෙන ප්‍රොඩක්ට්ස් මං ගාව තියෙනවා. Facebook, Instagram නම් මං එකම page එකේ තමයි hair oil උයි fashion item උයි සෙල් කරන්නේ. හැබැයි TikTok එකේ account දෙකක තමයි ඒවා සෙල් කරන්නේ.